ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා ලස්සන ළමයි. ඔයාලා හැමෝම ඔන්න ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ with Shiny channel එකත් එක්ක. හැබැයි මේන්ලි අපේ ප්‍රධාන චරිතය නම් අද නැහැ. මොකද අපි අද ස්කූටියේ නෙමෙයි යන්නේ. ඒ නිසා යාව ගමනට එකතු කරගන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් කනගාටුයි ඒ ගැන. අපි දුකෙන් ගියේ. හරි. ඔයගොල්ලෝ බලන්නකෝ ලස්සන පරිසරයක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. අපි මේ පහු කරගෙන යන්නේ වංගු 10 පාර. රක්වානේ සිට පැමිණෙන කෙනෙකුට මාදම්පේ සිට පැමිණියත් මේ වංගු 10 පාස් කරගෙන තමයි අපි ශ්‍රී සිංහරාජ වනාන්තරය බලන්න යන්න වෙන්නේ. ඉතින් මේක හරිම ලස්සන අත්දැකීමක්. මහියංගනේ පැත්තට විතරක් නෙවෙයි අපිටත් 18ක් නැතත් ඔන්න 10ක් හරි තියෙනවා. ඉතින් අපිට සතුටුයි ඒ ගැන. ඉතින් ඔන්න වෙසක් පොහොය දවසේ අපි තීරණය කළා හදිසියෙම ප්ලෑන් කරේ නැහැ. හදිසියෙම තීරණය කළා සිංහරාජ ආරණ්‍ය සේනාසනය බලන්න යන්න ඕනේ, වෙළඳ පුදා ගන්න යන්න ඕන කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගෙදරින් 11:30ට විතර තමයි ගමන පටන් ගත්තේ. ඔයාලා දකින්න ඇති එන පාර දැන් කලින් තිබුණ පාර නෙමෙයි, ලස්සනට සංවර්ධන වෙමින් යන්නේ. හදපුවාම පාරේ වැඩ ඉවරුනාම ආරම ලස්සන වෙයි. හරි. දැන් ඉතින් ඔන්න මම මේ ඇතුළට යන්නේ. මෙතනට කියන නම විවේකාරාමයක්. මේක භාවනා මධ්‍යස්ථානයක්. හරිම නිස්සද්ද, නිෂ්කලංක, ඇසට හිතට ප්‍රිය මාර්ම ලස්සන තැනක් මෙතන. ඒ කියන්නේ සිත නිවෙන තැනක්. ඉතින් අපි සිංහරාජය යනකොට අනිවාර්යෙන් මෙතනට ගොඩ වෙලා මෙන්න මේ පාලමෙන් ගිහලා එහා පැත්තට නැගලා එහා පැත්තෙන් පේනවා ඈත කඳු ටික. ওই ටික දිහා බලලා තමයි අපි සිංහරාජ ආරණ්‍යයට යන්න පිටත් වෙන්නේ. ඉතින් අපි භාවනා මධ්‍යස්ථානයේ එළියට ඇවිල්ලා දැන් නැවතත් පාරට ඇවිල්ලා ඉන්නේ. සිංහරාජ ආරණ්‍ය සේනාසනයට තව පොඩි දුරක් තියෙනවා. ඇත්තටම මේ පාරෙන් යද්දී දුර දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතට මාර නිදහසක්, සතුටක් දැනෙන පාරක් මේක. මම දන්නේ මම වගේම හස්බන්ඩ්ගෙමයි මාරම ආසයි මේ පැත්තට. ඔන්න දැන් ඉන්නේ අපි කඩමුදුන කියන හරියට ඇවිල්ලා. ඔය ඈතින් පේන්නේ සූරියකන්ද කඳු යාය.
පොඩි දුරක් ගියාම සිංහරාජ ආරාම සේනාසනයට හැරිලා යන පාර ඉස්සරහින් වාට බලා ගන්න පුළුවන්. ඔන්න ඉස්සරහට හැරෙන පාරෙන් අපි හරවනවා. අර එහා පැත්තෙන් යන ප්‍රධාන මාර්ගය අන්න ඒක පෙනියාය ගාල්ලට සම්බන්ධ වෙන පාරක් තමයි ඔය යන්නේ. දැන් අපි ඒ පාරෙන් නෙමෙයි අනිත් පාරෙන් තමයි ආරණ්‍ය සේනාසනයට යන්න පාර තියෙන්නේ. අනේ සමා වෙන්න ඕන ඇත්තටම සිංහරාජ සේනාසනයට ඇතුළු වෙන තැන ඒ හරිය හරිම ලස්සනයි. හැබැයි මට වීඩියෝ ක්ලිප්ස් ගන්න උනේ නැහැ. පෝය දවස නිසා වාහන වැඩි, සෙනග වැඩි. ඒ නිසා මම වීඩියෝ ගත්තට ඇත්තටම ලස්සනට වදින්නේ නැහැ. වාහන ටික තමයි ඔයාලට බලන්න වෙන්නේ. ඒ නිසා ඉතින් වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ඔන්න දැන් මේ ඉන්නේ සිංහරාජ වනාන්තරයට අපි ඇතුළු වෙලා ඉන්නේ. මේ යන්නේ මෙතනින් ගියාම ඓතිහාසික ගල්ලෙනක් තියෙනවා. ඒ වගේම දම්සක් මළුව කියලා තැනක් තියෙනවා. දුෂ්කර ක්‍රියා ප්‍රතිමාව එතන එහා පැත්තෙන් තව තැනක හදලා තියෙනවා. සිංහරාජ වනාන්තරය ගැන කිව්වොත් මේක ලංකාවේ තියෙන වැසි වනාන්තරයක්. ඒ වගේම ලෝක උරුමයක්. ජෛව විවිධත්වයෙන් අනූන වෙච්ච ගස් වැල් සත්තු ඒකදේශික ශාක ඒකදේශික සත්තු විශාල ප්‍රමාණයක් මේ වනාන්තරයේ සතු වෙලා තියෙන වගේම වටිනා සම්පතක් මේක. ඔන්න ඉතින් මේ ඇත්තටම මේ කැලේ මැදින් මෙහෙම යද්දී හිතට මාරම සහනයක් දැනෙන්නේ. මං කියන්නේ මට විතරක් නෙමෙයි හැමෝටම එහෙම වෙන්න ඇති. ඒ කියන්නේ කලබලකාරී පරිසරයෙන් මිදිලා මේ වගේ හිත නිවන පරිසරයකට එන්න තියෙනවා කියන්නේ ඒක මාරම දෙයක්. තමයි ඇවිල්ලාම බලන්න ඕන. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ දම්සක් මළුවට. අපේ බුදුහාමුදුරුවෝ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරපු ආකාරය පිළිබිඹු කරන පිළිම පන්තියක් තමයි මෙතන තියෙන්නේ. පස්වග තවුසන් සහ බුදුහාමුදුරුවෝ පිළිම වලින් නෙලලා තියෙනවා. පරිසරයට විශාල හානියක් නොකර උපරිම විදිහට පරිසරය ආරක්ෂා වෙන විදිහට තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. ඒ වගේම ඇත්තමයි පොලිතීන් නුරයක් හෝ මම නම් මේ කැලේ ඇතුලේ දැක්කේ නැහැ ඇත්තටම. ඇත්තටම මිනිස්සු ඒ අතින් හොඳයි. ගොඩක් වෙලාවට වෙන තැන්වල එහෙම නැහැනේ. හැබැයි මේ පරිසරය ඇතුලේ ගොඩක් මිනිස්සු ආරක්ෂා කරලා තියෙනවා. ඒ දේම මාරම වටිනවා. මේ භාවනායෝගී හාමුදුරුවරුන්ට ස්වාමීන් වහන්සේලාට සක්මන් භාවනාවේ යෙදෙන්න තමයි මේ දේ තනලා තියෙන්නේ. ඉතින් මේ කැලේ ඇතුලේ සත්තුන්ගේ සද්ද විතරයි ඇහෙන්නේ. සුළඟේ සද්ද, ගස් වැනෙන සද්ද. මේවා ඇතුලේ භාවනා කරන්න හොඳම ස්ථානයක් මේ තැන. ඊට පස්සේ අපි ගියා චෛත්‍ය මළුවට. අන්න චෛත්‍ය.
ඊළඟට අපි කැලේ ඇතුලෙන් තව ටිකක් දුර ගෙවලා මේක සිංහරාජාරණ්‍ය සේනාසනෙම අයිති මේක උස පිළිමයක්. මෙතනට පුංචි ලෝකාන්තය කියලා තැනකුත් මෙතන තියෙනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මෙතනට ගියාම මාරන හුළඟයි. ඒ කියන්නේ නොමල් හුළඟක් නෙමෙයි සීතල හුළඟක් වදින්නේ. මෙතනට උඩවලව නිමිතිගල වාන දෙනියාය ඔය වගේ විශාල නගර ප්‍රමාණයක්. පැල්මඩුල්ල රත්නපුර ශ්‍රීපදස්ථානය පවා මෙතනට පැහැදිලි අහසක් තියෙන වෙලාවට දැක ගන්න පුළුවන් කියලා තමයි මෙතන ඉන්න මේ ප්‍රදේශයේ අය ඒ වගේම මේ හාමුදුරුවෝ අප සමග පැවසුවේ. ඔය ඈතින් පේන කඳු පන්ති බලන්නකො කොච්චර ලස්සනද කියලා. පුංචි ලෝකාන්තය කියලා තමයි මෙන්න මේ ස්ථානය නම් කරලා තියෙන්නේ. පොඩි නැරඹුම් කුටියක් වගේ හදලා තියෙනවා. එතන ඉඳන් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ ඔයාලත් එක්ක. පොය දවසේට ඇත්තටම සෙනග ගොඩායි. පුළුවන් තරම් සෙනග අඩුවෙන් තමයි වීඩියෝ ක්ලිප් වලට අපි ගන්න උත්සාහ කළේ. ඉතින් එහෙනම් ඔන්න ඔච්චරයි. දැන් චූටි අපි ගත්තු ෆොටෝස් ටිකක් තමයි ඇඩ් කරලා තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් ඔයාලගෙන් සමුගන්නවා. අපි ගිහින් එන්නම්. thank you අපිව බලන් හිටියට. ආයෙම වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට goodbye see you